ලෝකෝරුම පුරාවිද්‍යා ස්ථානයක් වන එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් ගැන ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ. වසරකට මිලියන ගණනක් ස්ටෝන්හෙන්ජ් බලන්න එනවා. මේ පිටසක්වල දොරටුවල් ලෙසත් දේවාලයක් ලෙසත් පුරාතන කැලෙන්ඩරයක් ලෙසත් සමහරු විශ්වාස කරනවා. නමුත් ඔයාලා දන්නවද මීට වසර 100කට පෙර ස්ටෝන්හෙන්ජ් විකුණන්න දාලා තිබ්බා කියලා? ක්‍රිස්තු වර්ෂ 1876 දී සිසිල් චප් මෙලොව එළිය දකින්නේ රිදී හැන්දක් කටින් දරාගෙන නෙමෙයි. නමුත් තම සොයුත්සාහයෙන් නැගී සිටි සිසිල් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරන් ලබනවා. ඔහු තම වෘත්තීය ජීවිතය අධිනීඥවරයෙකු ලෙස ආරම්භනවා. ඒ වගේම ධනවත් කාන්තාවක් වූ මාරිබෙලා ඇලිස් සමග තමයි ඔහු විවාහ වන්නේ. මේ වන විට කාලය වන්නේ ක්‍රිස්තු වර්ෂ 1915 වර්ෂය. ලෝක යුද්ධයක පළමු අත්දැකීම මුළු පෘථුවියම විඳමින් සිටි අවධියයි. එංගලන්තයටත් ලෝක යුද්ධ වුණොහම හොඳින්ම දැනුණා. 1915 සැප්තැම්බරයේ දිනක වෙන්දේසියක් පැවැත්වෙනවා. මාර්ගයේ ඉල්ලීම මත සිසිල්මම වෙන්දේසියට යන්නේ තම නිවසට අගනා පුටු කට්ටලයක් ලබා ගැනීමටයි. වෙන්දේසියට ගිය සිසිල්ගේ හිත එකවරම වෙනස් කරන්නට අංක 15 දරන වෙන්දේසි භාණ්ඩයට හැකි වෙනවා. ඒ තමයි ස්ටෝන්හෙන්ජ් භූමිය. 1800 සියවසේ මුල සිටම ඇන්ට්‍රොබස් නම් පවුලකටයි අයත් වෙලා තිබුණේ. නමුත් ලෝක යුද්ධ ආරම්භයත් සමග පවුලේ අවසන් උරුමකරු වූ සර් එඩ්මන්ඩ් ඇන්ට්‍රොබස් ජීවිතක්ෂයට පත් වෙනවා. සර් එඩ්මන්ඩ් හමුදා ලුතින්වරයෙක්. බෙල්ජියමේ සිදු වුණ පළමු ලෝක යුද්ධයේ මුල්ම සටනකදී ඔහු මිය යනවා. ඒ අනුව තමයි ස්ටෝන්හෙන්ජ් වෙන්දේසියට එන්නේ. වෙන්දේසිකරුවන්ගේ පැහැදිලි කිරීම හා භූමියට තිබූ කැමැත්ත හේතුවෙන් සිසිල් විසින් ස්ටෝන්හෙන්ජ් වෙත ඔට්ටු තබනවා. වෙන්දේසියට පැමිණ තිබූ විදේශීය ජාතිකයන් විසින් මෙය මිලට ගනීවියයි සිසිල් තුළ බියක් පැවති බව ඔහුගේ පසුකාලීන කතාවලින් පැහැදිලි වෙනවා. අවසානයේ වෙන්දේසියේදී සිසිල් ජය ගන්නවා. ඔහු විසින් පවුම් 6600කට මිලදී ගන්නවා. අදට සාපේක්ෂව බැලුවොත් එම මුදල ඩොලර් 6,24,000. ගෙදරට බඩු ගන්න ගිය මිනිස්සයා අක්කර 30ක ලොකු අත්තකුයි ගල් කණුයි අරගෙන ගෙදර එනකොට සිසිල්ගේ බිරිඳට මොනව හිතෙන්නේ නැද්ද? ආරංචි විදියට සිසිල්ගේ බිරිඳ නම් ස්ටෝන්හෙන්ජ් ගත් එකට එතරම් අමනාප වෙලා නැහැ. ස්ටෝන්හෙන්ජ් මිලදී ගැනීමෙන් වසර 3කට පසු එනම් 1918 දී සිසිල් විසින් ස්ටෝන්හෙන්ජ් භූමිය පොදු දේපලක් ලෙස රජයට පවරන්න තීරණය කරනවා. සිසිල් විසින් ස්ටෝන්හෙන්ජ් රජයට පැවරීමේදී එකඟ වූ කොන්දේසි ප්‍රකාරව අදටත් ස්ටෝන්හෙන්ජ් අවට ගම්වාසීන්ට මෙම භූමියට ඇතුළත් වීමට ගාස්තු ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. අශ්වලාඩමක හැඩයටගත් ටොන් ගණනක් බර ගල් පුවරු සිටුවා ඇති පුරාවස්තු නැරඹීමට වසරකට මිලියන ගණනක් පිරිස පැමිණෙනවා. 1986 වසරේදී යුනෙස්කෝ විසින් ස්ටෝන්හෙන්ජ් ලෝක උරුමයක් බවට පත් කරනවා. එදා සිසිල් නොසිටින්නට ස්ටෝන්හෙන්ජ් වෙත අත්වන ඉරණම ඉතාමත් කනගාටුදායක වෙන්න තිබ්බා. එයට එක උදාහරණයක් වන්නේ 1915 වෙන්දේසියේදී සිසිල් තම ලන්සුව ජයගන්නේ අයිසෙක් කුක් නැමති වැවිලිකරු පරදවමින්. අයිසෙක් කුක්ගේ මුණුබුරා පවසන ආකාරයට එදා අයිසෙක් විසින් මෙම භූමිය මිලට ගත්තා නම් මෙතන ගොවිපලක් දාන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ගොවිපලක් දැම්ම නම් පුරාවිද්‍යා භූමියට සිදුවන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ස්ටෝන්හෙන්ජ් පොදු දේපලක් බවට පත් කළ එහි අවසන් තනි උරුමකරු වූ සිසිල් චප් ක්‍රිස්තු වර්ෂ 1934 දී හෘදය අකර්මණ්‍ය වීමකින් මිය යනවා. අයිතිය නම් විසඳුණා. නමුත් ස්ටෝන්හෙන්ජ් අභිරහස් නම් නිමක් නෑ. මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න.